උට වැදගත්. හරි. අල්ලපු ගෙදර ඉන්න අක්කා. ගෑනු ළමයින්ගේ හදවතේ ඉන්නේ අනන්තයෙන් ආ තරු කුමරා. පන්තියට ගිය සතිය ආපු කොල්ලත් එක්ක යාළු වෙන්නේ. හරි. වෙන එකකට ගත්තොත් ඇරෙන්නේ කොල්ලෝ ඔයාලා ලව් කරන්න යන්නේ නැහැ. හරි. හරි. ඔය හින්දා තමයි ඔය පුතාලා කියන්නේ සර් කෙල්ලන්ව තේරුම් ගන්න බෑ කියලා. ඒක ඇත්ත. හේතුව පුතේ ගෑනු ළමයින්ගේ හදවතේ ඉන්නේ අනන්තයෙන් ආ තරු කුමරා. හරිද? කෙල්ලෝ ලව් කරන්නේ tamunට ළඟාවත් වෙන්න බැරි අනන්තේ ඉන්න උන්ට. උන් තමයි හදවතේ ඉන්නේ. හදවත් වලට තට්ටු කරලා ඇහුවොත් හරි උත්තල කාච වගේ කියලා කියයි. හරි. උන්ට වැදගත් නෑ මේ පස්සෙන් එන මේ ළඟම ඉන්න කොල්ලා. උගේ ප්‍රතිබිම්බය තියෙන්නේ අනන්තේ. ගොඩක් ලඟ වෙන්න යන්න එපා. ප්‍රතිබිම්බය අතාත්වික වෙනවා. හරිද? ඒතකොට තමයි අර කෙල්ලෝ කියන්නේ ඇඹලෙක් වගේ කියලා. ගොඩක් ලඟ වෙන්න යන්න එපා. මේ සබ්ජෙක්ට් එක වෙනස්. හරිද? මේ සබ්ජෙක්ට් එක වෙනස් පුතේ. හොඳට සයන්ස් ඉගෙන ගන්න. එතකොට සෑහෙන දෙයක් කරගත්ත හැකියි. සයන්ස් වගේ ඉගෙන ගන්න. හරි? මේක තමයි ස්වභාවය. ඔය පුතාලට වරදින්නේ ගොඩක් වෙලාට මේ හින්දා. සමහර පුතාලා පිරිමි ළමයි හිතනවා ගෑල් ළමයි එක ගොඩක් ෆිට වුණාම එයා මට කැමති වෙයි කියලා. පිස්සුද? ඒක තමයි තමසලේ 7-8 සැරේ ආහා පස්සේ යන කෙල්ලෝ. හරි. මේ පන්තියට ගිය සතිය ආපු කොල්ලත් එක්ක යාළු වෙන්නේ. තමසලා මැරීගෙන පස්සේ යනවා. මේ ඊපෙරේ දෙක එක යාළු වෙනවා. හේතුව ගෑල් ළමයිගේ ස්වභාවය තමයි අනන්තයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය තමයි නාඹිය හදන්නේ. හදවතේ ඉන්නේ අනන්තයෙන් ආ තරු කුමාරයා. වස්තුව නාඹියට කිට්ටු වෙන්න එයාට කිට්ටු වෙන්න ප්‍රතිබිම්බය යනවා ඈතට. හරිද? නාඹියට ආවොත් ප්‍රතිබිම්බය අනන්තේ. නාඹිය පහු කරපුවාම මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය අතාත්විකයි. ඉතින් කෙල්ලන් try කරනවා කියලා. ඔයාට ඔය වැඩේ කරගන්න ඕන නම් ජීවිතේට මතක තියාගන්න. ගොඩක් ලඟ වෙන්න උත්සාහ කරන්න එපා. ඔයාලා දැන් කැම්පස් ගියාට පස්සේ බාලක පාසල් වල ඉඳලා කැම්පස් ගියාට පස්සේ ගොඩක් වෙලාවට ඔයගලන්ට ඔය කැම්පස් ලෙප්ලා ඉන්න කාලේ තමයි ගෑල් ළමෙන් ඇසුරු කරන්න ලැබෙන්නේ. ඒ ලෝලිය ඉවරලා ඉන්න කාලේ. ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නේ. ඒතකොට ඔයගලන්ට මේවා තේරෙන්න ගනි. මං කිව්වා කියලා මතක් වෙයි. හරි? අත්දැකීම් විදිහට. මේක මෙහෙම තමයි. මතක තියාගන්න ගොඩක් ලඟ වෙන්න යන්න එපා කියලා වෙනවාමයි. හරි? වැඩක් බැලන්ස් කරන්න ඕන විදිහක් තියෙනවා. හරි? ගොඩක් ලඟ වෙන්න යන්න එපා. ඇයි එතකොට මම උත්තල කාශ මං කියනවා ගෑනු ළමයි වගේ. ඇයි? අනන්තයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය හදවතට කිට්ටු වස්තුව ප්‍රතිබිම්බය අනන්තයේ. ඇයි එතකොට මම අවතල කාච පිරිමි ළමයි වගේ කියන්නේ? පුතේ අවතල කාචවල අනන්තයේ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය නාභිය හැදෙන්නේ. වස්තුව ලඟ වෙන්න ප්‍රතිබිම්බය කාචයේ දෙස ලඟ වෙනවා. හරි? වස්තුව ලඟ වෙන්න ප්‍රතිබිම්බය කාචයේ දෙස ලඟ වෙනවා. කෙල්ලෝ ය අනන්තයෙන් ආ තරු කුමාරයාට ලඟ වෙන්න බැරි සීමාවක ඉන්න අයට ලව් කළාට. හරි? කොල්ලන්ට එහෙම නැහැ. කොල්ලෝ නිලියන්ට ලව් කරන්නේ නැහැ. හරි? අනන්තයේ ඉන්න තරු කුමාරිකාවන්ට කොල්ලෝ ලව් කරන්න යන්නේ නැහැ. හරි? වෙන එකකට ගත්තොත් ඇරෙන්නේ කොල්ලෝ ලව් කරන්න යන්නේ නැහැ. හරි? ඊට වඩා හරි උට වැදගත් මොකද්ද? ඊට වඩා උට වැදගත් හරි අල්ලපු ගෙදර ඉන්න අක්කා. හරි. නාඹියට කිට්ටු වෙද්දි හරි මේ ළඟපාත ඉන්න උට වැදගත් ඊට වඩා. හරිද? කොල්ලන්ගේ ජීවිත හරි සරලයි. අවතල කාචය කියලා කිව්වේ ඒකයි. අනන්තයේ ඉන්න කෙනාගේ ප්‍රතිබිම්බය ළඟින්ම හදාගෙන වස්තුව ලඟ වෙන ප්‍රතිබිම්බය ඈත් කරන තරම් මෝඩ නැහැ. හරි. අනන්තයේ ඉන්න වස්තුවේ ප්‍රතිබිම්බයත් හදන්නේ නාඹියේ. වස්තුව ලඟ වෙන ප්‍රතිබිම්බය කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය ඉස්සර ලඟ වෙනවා. හැබැයි ප්‍රතිබිම්බය අතාත්විකයි. හරි. තිරයන් වලට ගන්න බෑ. හරි. තිරයන් වලට ගන්න බෑ ප්‍රතිබිම්බ අතාත්විකයි. ඒකයි මම අවතල කාච පිරිමි ළමයි වගේ කියලා පටන් ගත්තේ.